සංස්කාර කියනවා. සංස්කාර නෙවෙයි කියලා කියන්නේ මේ ලෝකේ හටගන්නේ හැම දෙයක්ම නිකන් හටගත්තේ නෑ. හටගත්තම සංකත. සංකතයක් බවට පත් වෙන සංස්කාරණය වෙච්ච දෙයක්. දැන් පාංගෙඩිය නිකන් පාංගෙඩිය කියන සංකතය හටගත්ත දෙයක්. පාංගෙඩිය නිකන් පිටිය මේසෙට ආවේ නෑ. ඒක තමයි යම් කිසි වැඩ පිළිවෙලක් කරන්න සිද්ධ වෙනවා ඊළඟ ඊට ඉස්සෙල්ලා දවසේ ඉඳලා. පිටිතෙමලා මොඩිය හදලා ඉන්දියාවේ පිපෙන් තියලා ඉවිලා වලින් දැන් පැය ගානක් යනකම් තියලා එහෙම තියලා තමයි ඒක මේ සුසුයි පරිදි ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙනවා. ඒතුළත සංස්කරණයක් වෙනවා. පාංගෙඩියක් බවට පත් වීමට තියෙන සංස්කරණය. මෙන්න මේ සංස්කරණ අවස්ථාව තමයි මේ මුල් වෙලා හිටන් සංස්කරණය වෙමින් ගිහිලා තමයි සංකතය කියන්නේ. ඒ අපි අවශ්‍ය කරන සම්මත කරගත්ත අපි යම් කිසි වචනේ සම්මත කරගත්ත යම් ස්වභාවයක් ඇද්ද. ඒ ස්වභාවයට පත් වුණාම කියනවාම මේ ලෝකෙ මේ දේ පොළ ඉඳ කල්ලා යාන වාහන දරු හරක බාන මිල මුදල් වතු පිටි ආදී මේ බාහිර ලෝකේ තියනවා කිව්වා. යම් තාක් දේ ඇතනම් ඒවත් ඒකයි තියෙන්නේ. ඔය සබ්බේ සංකාර කියනකොට. එගැට තිබෙනා මේ රූප මේ වශයෙන් තියෙනවා නම් අර මේ රූප මේ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන. මේ ටික හටගන්නේ මේ සියල්ලම නාම ධර්ම රූප ධර්ම සියල්ලම තයි. මම නිකන් හටගන්නේ හේතුඵලයක් වශයෙන් හටගන්නේ. හේතුව ඵලයක් වශයෙන් ගොඩනැගෙන හටගන්නේ මිසක් නිකන් හැදෙනවා නෙමෙයි. ඒතකොට ඒකයි ඒ කියන්නේ. ඉතින් ඒ නිසා කියනවා මේවා කවදාවත් අද්දුව මිසක්. අද්දුවක් කියලා කියන්නේ ඒකාන්තයෙන්ම මේක මේ අර මේ සංස්කාර අද්දුවයි. ස්ථිර නැහැ කියන එකයි. ස්ථිරව පවතින්නේ නැහැ. මේ ඒකාන්තයෙන් වෙනසලා යනවා. අද්දුවන් ජීවිතය කියන්නේ ඒකයි. ජීවිතය අස්ථිරයි කියන එකයි. ඒක තමයි අද්දුවන් සංකාර. සංකාර මේ අස්ථිරයි. අපි බලාපොරොත්තු වෙන මොනම දෙයක් හරි ලෝකේ අපිට ඕන විදිහට මේ වස්තුව මේ ආකාරයෙන් මෙසේ පවතිවා කියලා. අපිට ඕන කොහොම මොහොතක්වත් ඒක පවත්වන්න බෑ අපිට ඕන විදිහට. ඒ ධර්මතාවයක්ම තියෙනවා. ඔය අද්දුව සංකාර කියන එක සංකාර වල තියෙන අද්දුව කියන ස්වභාවය. ඒ හැම එකක්ම මේ උරුම කරගෙන තියෙන්නේ. ඒ නිසා ඒක කවදාවත් අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් ගන්න නෙමෙයි. ඉතින් එහෙම ඕන විදිහට පවත්වන්න පුළුවන් සංකාරයක් තුන් ලෝකේ කොතන හෙව්වත් කිසිම වස්තුවක් කෙරෙහි නැහැ. ඒකයි කාරණේ. ඒක දකින්න ඕනේ මේ සංකාරයන්ගේ ස්වභාවය. අන්ත වෙන්නේ අනස්සාසිකා. අනස්සාසිකා කියලා කියන්නේ දැන් ඒවා අනස්සාසිකා වික්‍රේ සංකාර ආදී වශයෙන් පෙන්නනවා. සබ්බේ සංකාර අනස්සාසිකා කියලා දේශනා කරලා තියෙනවා. මේ ආස්වාස කියන වචනේ ගන්න අපි ආස්වාදාකාරයෙන් ගන්න දේවල්. ආස්වාස කරන අර්ථසාස්ත්‍ර අනස්සාසික කියලා කියන්නේ එහෙම ගන්න දෙයක් නෑ කියන එකයි. මේ ලෝකේ ආස්වාද ජනකයි කියලා. හොඳයි කියලා සම්මත කරලා අපිට පාවිච්චි කරන්න ඉස්තිර දෙයක් ඒකට ගැලපෙන වචන කිව්වට කියපු වචන සම්මතව. වචනේ පරිසමාප්තියේ අර්ථයෙන් මේ එහෙම කියන දෙයක් නෑ. ඒකයි කාරණේ. අනස්සාසික කිව්වේ ඒකයි. ආස්වාද කරනවා කියලා කියන්නේ අපි අර ගන්නවා. අනස්සාසිකයි කියන්නේ අරගන්නේ නෑ ඉවත් කරනවා කියන එකයි. බාහිර දබනවා. අපි ආස්වාද ප්‍රසආද කියන වචන දෙක හැදිලා තියෙන්නේ toy වචන උල් වෙලා. ඒ ආස්වාදික අනසාදික කියන්නේ. ආස්වාද මේ කියන වචන. මුල් වෙලා තමයි ආස්වාද කරනවා කියන එක අරින් තියෙන්නේ. ආස්වාද ප්‍රසආද කියන වචන දෙක ආස්වාද ප්‍රසආද කියන මේ ඔය මහා සතිපට්ඨාන සූත්‍රයේදී මේ විග්‍රහ වෙනවා. ලෝකයේදී වෙන ඔය කියනවා ඔය අනසාදික බව පෙන්නන්නේ. මේ ආස්වාද කරන්න එපා නෙමෙයි මේ අරගන්න අල්ලගන්න යන්න එපා. බදාගන්න යන්න එපා. මම මගේ යන්න එපා. ඒකයි කියන්නේ කොටින් කියනවා. ඒකට මමයි මගේ කිය මේවා එල්ලෙන් යන්න එපා. මේවා ගන්න වැඩේ කරන්න ඉතින් ගන්න තියෙන දේ කරන්න. එයින් හරියක් මෙයන් එපා. එහෙම ගන්න එකක් ලෝකේ නෑ කියන එකයි පෙන්නුවේ. පින් කරන්න එපා කිව්වේ නෑ. පින් කරන්න කියලා පෙන්නවා. ඒක පෙන්නවා මහා වික්‍රේ පුඤ්ඤානම් බාහිත. සුඛස්සේ සම්බික්කේ වදී වතන පුඤ්ඤාන්ති. මේ පින කියන්නේ සුඛේ හේතුව. ඒක අල්ලන්න එපා. ඒක මොකද සුඛේ මොකද? යම් තැනක අපි යම් තරමක් විඳින අසහනයක් දුකක් තියෙනවා නම් අපිට ඒක ඒ මොහොතේ සියල්ල දුකයි කියලා වැටහෙන්නේ නැහැ. සියල්ලම දුකයි කියලා වැටහෙන දවසක් තියෙනවා. ඒ වැටහෙන අත්දකින්න අපූර්ණ කරපු දවස් හරියක් පළි. ලබන දවස්. අන්න උන්වහන්සේ දකින්න සියල්ල දුකයි කියලා දවසක්. ඒ දකින්න දැකපු දැකීම අත්දැකීම බාරපත් වෙන අපූර්ණ වෙන දවසක් තියෙනවා. අන්න ඒ ආපදා තමයි උන්වහන්සේ දකින්නේ සියල්ල දුකයි කියන එක මෙන්න මේක නෙවෙයි කියන එක. ඒක අනිකරි මේ සියල්ල දුකයි කියන එක අත්දැකලා නැහැ. අත්දැකලා තියෙන යම් කොටසක් තියෙනවා නම් ඒ කොටස එයා දුකයි කියලා අත්හැරලා තියෙනවා. නමුත් ඒ අය තමයි පෙන්නන්නේ අනික හොඳයි කියලා ගන්න යන්න එපා පුරා වෙන්න එපා.
මොකද සීකප්පලා නිතර ඉන්න බලන්න. ඒක යථාර්ථය බලන්න. යථාර්ථයෙන් සියල්ල දුකයි තමයි. ඒක හිතලා බලන්න. එතකොට ඒක තේරෙන්න පටන් ගන්නවා. ඒක තමයි විග්‍රහ කරන්නේ. ආස්වාද විරහිතයි. ආස්වාද කරලා වටනා දෙයක් නැහැ. ලෝකේ ස්වභාවය හැටියට වෙන වචනවා. ගති ස්වභාවයට අනුව හැටගැට ගති හඬ. ඒ තියෙන්නේ. දැන් අපි ඕනම දෙයක් ප්‍රියමනාප දෙයක් ගත්තොත් ඉඹිනවා. ලං කර ගන්නවා. තුරුළු කර ගන්නවා. විතර ගන්නවා. ඒක තමයි ස්වභාවික සිරිත. විදි කරන්නේ නැහැ. පළවහරින් නැහැ. කියන්නේ නැහැ කවදාවත්. ප්‍රියමනාප දෙයකට. අප්‍රියමනාප දෙයකට විදි කරනවා. කියනවා. පළවහරිනවා. ඉවත් කර දමනවා. අනේක ස්වභාවය. ප්‍රිය කරන්නේ නැහැ. ඒ ස්වභාව දෙක. ආස්වාස අනාස්වාස කියන ඕකයි. මේ ওই දෙක තමයි මේ බලන්නේ සතෝ වාස්ස සති සතෝ පස්ස සති කියපෙන්නේ තෝකයි ඉස්සෙල්ලා මුලදී. සතියෙන් යුත් වෙලා බලන්න කියපෙන අස්ස සති. මේ ආශ්‍රය වෙනවා දැනගන්න සතියෙන් ඉස්සෙල්ලාම. දැනගෙන හුස්ම ගැනීම කියන්නේ මේකයි යක්. ඒක මේ හුස්ම ගැනීම කියන්නේ ව්‍යායාමයේ දැක්ක දෙයක්. ඒ වගේම මේ ඒක ඕකත් එක්ක සම්බන්ධයක් ඇති වෙනවා. බාහිර මේ ආධ්‍යාත්මික පැත්තේ ධම්මතාවයේ ක්‍රියාත්මක වෙනකොට හුස්ම සම්බන්ධය වෙනම වෙනවා. ඒක ඒක හුස්ම සම්බන්ධය ක්‍රමක්‍රමයෙන් අනික් හත්තරලා ගියාම ළඟම තියෙන එක ඊළඟ අතෙන් තමයි මතකෙන් නිතර නැගින්නේ. අරගන්නේ පහ කරන්නේ ඒ මොකටද කියලා බලන්න ඕනේ. එතකොට ඒකත් තේරෙන්න පටන් ගන්නවා. හුස්මක් ගන්නවා හුස්ම කලම් පහ කරනවා. අරන් තියා ඉන්න බෑ ඒක විදිහට වේදනයි. ඒකයි පහ කරන්නේ. පහ කරලා ඉන්න බෑ වේදනයි. දැන් හුස්ම අදින්න බෑ උඩට. ඒකයි අදින්නේ. මේ නිරන්තරයෙන්ම කරනවා හැම වෙලාවෙම. දැන් ඒක ගානකට මොකද අපහසුයක් නැතුව කරන්න පුළුවන් විදිහට පසුතලයේ හැදිලා තියෙන නිසා අපි ඉතින් ওই දැනුමක් නැතුව ඉන්නවා. හුස්ම ගැනීම අපහසුවක් ආවදාන කාට හරි. ආවනම් එහෙම. ඒක ඉතින් අමාරු තේරෙන්නේ එතකොටයි. මේක මිච්ඡද අමාරුට හුස්ම ගන්න බැයි නම් අරින්න බැයි නම් කියලා. අන්න ඒකත් ඒක දුකක් මිසක් ඒක සැපක් නෑ. ඉතින් අපි වේතක් විදින ඕන කරද්දී වේත විදින මොකක් හදන්නද? මේ ස්කන්ධ පහ පවත්තන්න. ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර මොකද? ඒකත් වාතය ආහාර කරගන්න හැටි. ශරීරයේද. ඒකත් එක්තරා විදිහක ආහාරයක්. අරගන්නේ එහෙමයි. ඒක කියවුන නැති හැටි තියෙනවද මොනවා හිතවද? අයියෙන් කියන්නේ ලුගාඳුනේ. ඔය දැන් මාර්ගඵලවලදී රහත් භාවයට පත් වෙනකම් අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ නේද? සුවම් මාර්ගඵල අවසාන වෙනකම් අවිද්‍යාව කියන එක තියෙනවා රහත් ඵලයෙන් සම්පූර්ණ දුරු වෙනවා. ඒක සුවම් ඵලයට පත් වුණාට ඔක්කොම දුරු වෙනවා කියන මේ එහෙමත් කියවෙනවා. දිට්ඨිය දුරු වෙනවා. එහෙම. අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටිය එකක්. මේ අවිද්‍යාව කියන්නේ ඊට වඩා තව එකක්. ගැඹුරු එකක්. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක නිරෝධගාමිනී පටිපදායත්‍යන අයං උච්චති බික අවිද්‍යාව. දුක පිළිබඳ නොදැනීම දුක්ඛ සමුදය පිළිබඳ නොදැනීම දුක්ඛ නිරෝධය පිළිබඳ නොදැනීම දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳ නොදැනීම අවිද්‍යාවයි. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය දෙපෙන්නන්නේ. මේ ඊට වඩා හුඟක් මේ එහා පැත්තේ වතුරක් තියෙනවා එතන. මේ ඒක මුල පටන් ගන්න මේක විදියක්. ඔතන පටන් ගන්න එනවා මෝහෝ පමෝහෝ සම්මෝහෝ මෝහෝ ලංගී මෝහෝ අකුසල මූලං අයං උච්චති අවිද්‍යාව කියලා අවිද්‍යාව පිටින කොටසක් තියෙනවා. මෝහයට එන එක. මෙන්න මෙතෙන්දී කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය වෙනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය වෙනවා. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වෙනම වචනයක්. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තොර වීම තමයි මේ මිත්‍යා දෘෂ්ටිය වෙනවා කියන්නේ. සෝවාන් ඵලයෙන් සිද්ධ වෙන්නේ ඒක. සෝවාන් ඒක සිද්ධ වෙනවා සාමාන්‍ය එකක් තාවකාලිකව. සෝවාන් පුද්ගලයා ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. දෘෂ්ටිය සම්පූර්ණයෙන් පිළිගම වෙනවා. දෘෂ්ටිගත වීම ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි වෙන්නේ. ඒක සම්මාද. මිත්‍යා දෘෂ්ටිය වෙනයි අවිද්‍යාව වෙනයි. අවිද්‍යාව වෙනයි. එහෙමයි. අවිද්‍යාව වෙනකම් රූප රාග ඇති වෙලා මාන උද්දච්ච ඇති වෙලා අවසානයේ අවිද්‍යාව පිළිදෙන්නේ. මාන උද්දච්ච අවිද්‍යාව එකට පිළිදලා යන්නේ අන්තිමට. අවිද්‍යාව ඵලයේ ලැබෙන මොහොතේ. මේ මොහොතේ නිකන් මේ රාගය හිත් හතරකුත් තියෙනවා ඉතුරු. අවසාන මොහොතේ පිළිදෙන එක. රාගසිත හතරක් කියන්නේ සෝමනස සහගත දිට්ඨි මේ දිට්ඨි විපරිත හිතයි දිට්ඨි විපරිත සසංකාරික හිතයි. උපේක්ෂා සහගත දිට්ඨි විපරිත හිතයි දිට්ඨි විපරිත සසංකාරික හිතයි කියන. මේ සිත හතර මේ රහත අනාගාමී කෙනාට ඉතුරුයි අරියත් මාර්ගයේ අනුගාමී කෙනාට ඉතුරුයි. එහෙමයි. ඵලයේ ලැබෙනකන් තියෙනවා. අවසාන ඵලයේ ලැබෙන තමයි ඒ හතර විදිහට යන්නේ. ඒ තමයි අවසානට විදිහට යන කාගේ හිත හතර. ද්වේෂ හිත දෙක අනාගාමී ඵලෙදි විදිනවා. එහෙමයි. කාගේ තමයි අවසානට විදින්නේ. දේශිත බෙදෙන අනාගත ඵලෙ. ඔව්. රහත් ඵලෙදි තමයි සම්පූර්ණයෙන් සම්පූර්ණයෙන් සිද්ධ වෙන්නේ එතකොටයි.
ඒක රාගසිත නේද? ඔව් ඒ ලෝභයෙන් දිට්ඨි සම්පිත ලෝභයෙන් ගන්න එක. ඒ දැන් ලෝභ දේශ මොහ අකුසල මූල. ඒකෝර අකුසල මූල සිත්වලින් තමයි අහුවෙන්නේ. කාගත් අහු වෙනවා. කාග අහුනම රාගයෙන් ලෝභයට අහු වෙන කොටසක් තියෙනවා. සතර පැවැත්මට අහු වෙන කොටසක් තියෙනවා. සතර පැවැත්මට හේතු වෙන කොටස අවිද්‍යාව. ඒතර මේ මොනවාහරි මේ සතර අපාගත වෙන්න හේතු වෙනා කොටසක් තියෙනවා. ලෝභ මූල කොටස, දේශ මූල, මොහ මූල. ඒක තමයි මේ අවිද්‍යාවේ කොටස. මේ කොටස තොලි බිදෙනවා. ඒ කියන්නේ බෙදිලා යනවා. ඒ තැනට අපිට කොටස දැනගන්න ඕනේ කොහොමද මේ කිව්වේ කියන්නේ. කොහොමද මේ කිව්වේ කියන එක කියන්නේ? ඒ කියන්නේ දැන් අපි දැන් මේ අවිද්‍යාව අරිහත් ඵලයෙන් බිදෙන අවිද්‍යාව මොකද්ද? එතකොට මිත්‍යා දෘෂ්ටිය අහක් වෙනකොට එතන කොටසක් අවිද්‍යාව කොටසක් අහක් වෙනවා. ඒක මොකද්ද? අන්න ඉතින් දැනගන්න ඕනේ. සතර පාගත වෙන රාගය, සතර පාගත වෙන ද්වේෂය, සතර පාගත වෙන මොහය සෝතාපන්න බුද්ධිලාගෙන් සහමුලින්ම බෙදිලා යනවා. අනේ බිරිච්ච කොටස ඇයිති ඒක අවිද්‍යාව කොටසක්. ඒතොනද? මිත්‍යා දෘෂ්ටිය බෙදින්නේ අවිද්‍යාව නෙමෙයි. මිත්‍යා දෘෂ්ටිය කියන එකේදී ඔය තමයි බෙදිලා යන්නේ. මිත්‍යා දෘෂ්ටිය බෙදිලා යන්නේ. මිත්‍යා දෘෂ්ටියට අහුවෙන්නේ නැහැ ටිකයි. ඒක ඉතුරුට තියෙන මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි කියන අවිද්‍යාව ඉතුරු ටික. අරකට අවිද්‍යාවම කොටසක් තමයි මිත්‍යා දෘෂ්ටිය. ඒ කොටසක් නේ ඒකෙම කොටසක් නේ. අවිද්‍යාවේම කොටසක්. අවිද්‍යාවටම අයිති දෙයක්. අවිද්‍යාව මෝරලා තියෙනවා නම් සතර පාගත වෙන කොටසත් එක දැන් අපිට ලෝභයේ කොටස් දෙකක් කියනවා. සතර පාගත වෙන කොටසයි සතර පාගත නොවන කොටසයි. ලෝභයේ තියෙන කොටස් දෙකක්. දෙකක් තියෙනවා. ද්වේෂයේ තියෙනවා. සුගති සම්පන්න ලබන්නේ තිලෝභ සිතින්ම නේ. අන්න ඒකයි කියන්නේ. මේ ද්වේෂයේ තියෙන නැත්නම් ද්වේෂයේ නැතුව මේ ද්වේෂයේ තියෙනවා නෙමෙයි. අනාගාමී ඵලයෙන් ලැබෙන දාතයි ද්වේෂය ඉඳගෙන කියලා යන්නේ. හැබැයි විසිප්ත හිත් තියෙනවා. ද්වේෂ හිත් වෙනයි විසිප්ත හිත් වෙනයි. ඉන්න විසිප්තතාවය. ඒක පැහැදිලි කරලා දුන්නා. ඒක පැහැදිලි කරන විසිප්ත කියන්නේ. දැන් මේ හිතේ විසිප්ත භාවය කියන්නේ අපිට දැන් ඔය අම්මා ළමයාගේ තරහ නැහැ. ඔව් තරහ. අම්මා මොනවා හරි වැඩක් කරන පොතක් බලනවා මොකක් හරි කරනකොට කොච්චර හරි ඇවිදලා හිටන්. අර මේ අයින්නවා නම් දඟලනවා නම් මට ආවල් එක දෙන්න මේක දෙන්න ඊනවා දැන් ඉවරයක් නැත්නම් මොකක් කරලා මේ ළමයාට. ඒක සැර කරන්නේ අපි. ඔව්. ඒ තරහට නෙමෙයිනේ. ඒ ළමයාගේ තරහක් නැහැ. ඒක තමයි. මොන කරදරයක්ද මේ? කවුතරෙකුත් ආයි කෑ ගහනවා. එහෙමයි. ගන්න පුළුවන් සමහරට ටිකක් දෙකක්. ගහනවා. නෝ ඒ තරහට නෙමෙයි. අන්න විසිප්තතාවය. අන්න ඒක තමයි උද්දච්ච කියලා කියනවා අපි අතන. මාන උද්දච්ච අවිද්‍යාව කියලා තුනක් ඉතුරු වෙනවා කියලා අන්තිමට අහක් වෙනකම්. ඔව්. ඔන්න ඔතන මාන උද්දච්ච අවිද්‍යාව කියන මාන කියන එකේ තමා පිළිබඳව තමාට කරදරයක් කරනවා තමාට තමන්ගේ පාළුවේ ඉඩ දෙන්නේ මේ ආදි වශයෙන් තියෙන මානසික පීඩනයක් ඇති කරනවා. උද්දච්ච කියන අන්න ඒක නැති වෙනවා කියන වෙනස් වීම. අදරුවේ කෙරෙහි ඇති වෙන විසිටතාවය වායක. අවිද්‍යාව කියලා කිව්වේ ඉතුරු ටික අර මේ සියලු අකුසල මූලයේ මෙහිදී යෑමට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සම්පූර්ණම දැනුම් පූර්ණ වීම. පූර්ණ වීමේදී අර අපූර්ණතාවය දුර වෙලා යනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ පූර්ණ දැනීම අඩු වෙලා තිබුණා. ඒක පූර්ණ වෙනවා. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ මේ දැනීමේ අඩුවමයි අවිද්‍යාව කියන්නේ කියන්නේ. ඒකමයි කියේ. ඔව්. එහෙමයි. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ. ඔව්. අවිද්‍යාවේ සම්පූර්ණ යුක්තනම් එයා සෝවාන් මාර්ගවත් වැඩි නැතු කෙනෙක් නම්. එයා අවිද්‍යාවේ සම්පූර්ණ යුක්තයි. එහෙමයි. එතන පටන්ගෙන මාර්ගයේ ඵලයෙන් එහෙනේද සමුච්ඡේද ප්‍රහාණය වී යනවා. ඒ කොටස අවිද්‍යාවේ. ඔව් දැන් මාර්ගඵල හතරම එකපාර ලබන අයත් ඉන්නවනේ නේද? ඔව් ඔව්. ඒ කියන්නේ යා එතකොට පුරුල් දැනුමක් එකපාර ගන්නවා නේද? පුරුල් දැනුමක් එයා එකපාර පුරුල් අවබෝධයක් ගන්නවා ඒ. එකපාරම රහත් වෙනවා. ඒක ගන්නවා එහෙම. එහෙනම් එකපාරම රහත් වෙන කෙනා. ඒවයි ඉන්නවා. මොනවා කොච්චර එකපාර රහත් වුණා කිව්වත් ක්ෂණේදී මොඩි යනවා. මාර්ගඵල එකක් අරු පිළිවෙලින්ම යන්නේ. ආනුපිළිවෙලින් යන්නේ. ඔව්. ඔබ එකතන ඉඳගෙන එක ආසනේ ඉඳලා හරියට බලපත් උනත් ඒක සෝතාපන්න විදිහට සකුදාගාමි අනාගාමි ඒ තුන ගිහිල්ලාම තමයි හරියටටපත් වෙන්නේ ක්ෂණේදී. සිතේ ඒක දිනුනේ යනවා. ඔව් ඔව්. ඒ මොහොතේ නේද? ශනිකවම යනවා. ඔව්. අනේක වෙනද තියෙන්නේ. දීකපඤ්ඤ කියන පුද්ගලයාගේ ඇති. එහෙමයි. දීසර නෝන තියනවා නම් එහෙම වෙනවා. දැන් දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් මුත්තේ මුත්තමත්තන් කියලා මේ ටික කියනකොටම දවල්ේදී අරියත්තටපත් වුණා. අරියත්තටපත් වුණා. විශාල දැනීමක් දහම් අවබෝධයක් තිබිලා තියෙනවා. තිබිලා තියෙනවා. දැනගන්න තීක්ෂණ හැකියාව. එහෙමයි. කියනකොටම අවබෝධය ආවා. එහෙමයි. මේක යථාබෝධයෙන්ම කරන දෙයක් මිසක් අපි පුරුදු පුහුණු කරලා හික්මෝලා කරන එක නෙමෙයි.
සසරේ එන ශක්තිය. ඔව් ඒකයි. සසරේ ගෙනෙන බල ශක්තිය නේද? සසර දිනාවේ ශක්තිය මිසක් ඔය මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනුමක් නෙවෙයි. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ දැනුමක් නෙවෙයි. ඒ දෙක කලන් ඉන්න බෑ හතර වැඩි කල. එන්දිසට ඩගල් මාර්ගවල ලබනවා. යන්නේ ඒකනේ. ඒකයි විශේෂත්වය. ඒකම ඔය දන් දීලා තියෙනවා. අපෝපස්ථාන කරලා තියෙනවා. මල් පූජා කරලා තියෙනවා. කොහේ හරි කොයි කල්ප කාලාන්තරේ ඉතලා හරි මේ බුද්ධ ශාසනයට අපෝපස්ථාන කරපුවා. ඕවා කරලා ඇති ඕවා තරම්. ආමුතුන්ට සත්කාර කරපුවා. ඒවා කරලා ඇති. මේ එතකොට ඒ සිවරුන්ට ආදීවාසී සැලකපුවා. දන් දීපු දේවල් ඕවා මේවා ඒ සිරුත් සැකලා ඇති. ඒ විදිහට මේ ඒ විතර මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ත්‍රිලක්ෂණී පිළිබඳ මේ පරිහරණය කරන්නේ නෑ නේ. ගත්තම යන්නේ කවදාවත් යා වැඩි හරි. ඒ ටික පරිහරණය කළාගේ රත්නෝ එකයි එකයි එයාට පයින්නවමයි. එහෙමයි. අතල මං කරන්න බෑ. සෙනිකෝම එහෙම වුණා නම් සෙනිකෝම ඒක සිද්ධ ඔව් වෙනවා. අනිත්‍ය සංඥා වැඩි කෙනෙක් ඉන්නවා නම් අනිත්‍ය සංඥා වැඩි කෙනෙක් මේ කරුණිය කරන්නේ නැහැ කියලා තියෙනවා සෝමන් ඵලයටපත් නොවි. හා. ඒතර විශේෂයක් තියෙනවා ඒක. එහෙමයි. අවසාන මොහොතේදී සම්මාදිතේ දේවතාවුන්ගෙන් හරි සංඥා වෙනවා. මොකද තමන්ගේ ගැළපීම් සංඥාව ආසන්නලා තියෙන්නේ. ආසන්තෙන්දී ඒ සංඥා මාත්‍ර විතරයි එන්න ඕනේ. මේ ගතියට ගතිය ගැළපීලා ඉන්නේ මොකද මේ ගතිය තියෙනවා නම් මේ චුත වෙන අවස්ථාවක ඉක්ම වෙනකොට ආසන්න කාලයේදී දේවතාව අදහස් දෙනවා. සංඥා දෙන්න පටන් ගන්නවා. ඒ හැංගීම එනකොටම දේවතාවගේ සංඥාව අල්ලනවා මේ ඉතින්. මේ මහලු අනුගාමික හිත උගක් වෙඩලා තියෙන්නේ. ඉතින් අල්ලන්නේ පල්ලාපිට ලවුනවා. ඒකයි වෙන්නේ. සම්මියද්දිටික දෙවියෝ නේ මේ අවස්ථාවේ. ඒ කෙනෙක්ගේ චිත්ත ස්වභාවය එකපාර හඳුනා ගන්නවා. හඳුනා ඉන්නවා හිතට යන්නේ. ඒක ලොකු පිළිසරණක් තමයි ඒ එතන ලබාගෙන තව කෙනෙක් ඉන්නේ. මේ බුද්ධ ශාසනයේදී මේ අධිගම අන්තර්දානය පෙන්නලා තියෙන්නේ තෝගයි අධිගම අන්තර්දාන වෙනවා කියලා තියෙනවා මේ අන්තිමටම මේ පරිලාභිය. ලෝකේ මනුෂ්‍ය ලෝකේ අතුරු දහමුණු. නැත්නම් මිනිස්සේ සෝතාපන්න වෙන්නේ නැහැ. ඒ මාර්ග අනුගාමිකත්වයක් ඉවර වෙන්න ඕනේ එතකොට. නෑ එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ මාර්ගය වෙන්නේ නැහැ. උත්තර හේතුවක් ධර්මතාවයේ නැగిලා ඉන්නේ නැහැ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කොච්චර කියුවත් ඒ වැටෙන්නේ නැහැ ඒකයි එදී. වචන වලට විතර සීමා වෙලා යනවා. අර ගලපිට කඳක් කිරුවා කියන්නේ ඒවා. අහකට ගලගෙන යනවා. යතු ගන්නෑ. ඒ මාර්ග ඵලයට ඒක සම්බන්ධ වෙන්න ඕනේ. අන්න ඒකයි කියන්නේ. එතකොට සම්මියද්දිටික දෙවියන් එතකොට පින්දීමේදී විශේෂ ශක්තියක් අපිට එනවා හැමදාම. ඒක වෙනම ඒක වෙනම දෙයක්. එයා තමයි අතනදී අවසානයේ ඒගොල්ලෝ ඒ සංඥා දුන්නාත් අපිට ඒ සංඥාවට හේතු නැත්නම් ඒක දෙන්නේ. අන්න ඒකයි. ඒකයි වෙලා තියෙන්නේ. පින් දුන්නා කියලා හරියන්නේ නැහැ. ඒක හරියන්නේ. චිත්ත ශක්තිය දිනු කරලා යන්නේ. එතකොට නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කළ 88000 ධර්මස්කන්ධය අතර බුදුරජාණන් වහන්සේට 84000ක් වැඩ ඉන්නවා වගේ ධර්මයේ තියෙනවා. මුළු ත්‍රිපිටකේ. එහෙමයි. ඒ ත්‍රිපිටක ධර්මයේ තිබුණාට ඔය කොච්චර කියුවත් එහෙම වදින්නේ නැහැ අපිට. නමුත් ඒක පිටිපිට වද්දව ගන්න ඉන්නවා නේ. එහෙමයි. එතනින්ම ගන්නවා. එතනින්ම ගන්නවා ඉන්නවා. ඒකයි. ඒක දහම් පද ටිකක් අරින්න බලපුවා මේ තුලින්ම අවබෝධ කරලා ඉන්නවා. ඒක ඔක්කොම බෑ. එතකොට සම්මියද්දිටික අය මේ ඔය රුක්සෝවල එහෙමත් තියෙනවා නේද? ඔය සම්මියද්දිටික අපි තොර ගන්න ඕනේ සම්මියද්දිටික කියලා කියන්නේ අර දස අකුසල දසවස්සක මිත්‍යා දෘෂ්ටිය තොරාය කියන එකයි. සම්මියද්දිටික කියලා අපි ගන්නේ. සම්මියද්දිටික දෙවිතාවට කිව්වේ ආයත. ඒ කට්ටියගේ අකුසල් නෑ ඒ සිත් නෑ සම්මියද්දිටික සිත්මයි තියෙන්නේ. ඔව්. ඒ නිසා අර අවසාන අවස්ථාවේදී ඒ උදව් වෙන උපකාර. අන්න ඒක උපකාරයක් වෙනවා. මගේ පොඩි ආම්ලේ. සාමිනාගතම් පුඤ්ඤම් මඤ්ඤං දාතප්ප සාදු සාදු අනුමෝදාමි. ඕකාස් දවරතේන කතං සබ්බඤ්ඤං කන්තමේ පන්ති. පුතනමයි නින්ද පත්තිරේලා නෙගලා. දැන් මේ සම්මියද්දිටික දිවි දේවතාවන්ට ඒ රුක්ෂ පර්වත හැම එකක්ම ද අහසේ සමහරීතාවගෙන ඉන්නේ. ඉහළමයි ඒ අය ඉන්නේ කියලා. ඔව් එහෙම නෑ. එහෙම නෑනේ. නෑ. බොහොම මේ පල්ලෙහාට ඇඟවල ඉන්න පුළුවන්. එහෙමයි. සම්මියද්දිටික වෙලාවට සෝවාන් වෙච්ච පළියට මේ දේව කුඩේ මේ පෙරේත හතර පාට යන්නේ නැතුව මිස අනික් වෙන අන්තිම පල්ලෙහාට ඉන්නත් පුළුවන්. එහෙමයි. දැන් මනුස්ස කිව්වට ජයසකේට කොටාසයක් ඉන්නවා මේ චතුර් මහ රාජ්‍යයෙන් පාලනය වෙන. මේ භූමි ආශ්‍රය කරගෙන. හරි දුප්පත් මේ මිනිස්සු වගේ ඉන්නේ. චතුර් මහ රාජ්‍යම පාලනය. ඔව්. ඉන්නේ මෙහෙ. මේ මහ පොළොවේ අපේ ඉන්නේ මේ වතුවල පිළිවෙල හදාගෙන මේ කටු බැටි ගහපු ගෙවල් තියෙන පොඩි බිත්ති එවිල්ලා ඒගොල්ලෝ වෙනව වහිනවා.
ඒ ලෝකෙ වෙනම ගොවිතැන් කරගන්නවා. කන බොන ලෝකයක් වෙනම එකක් තියෙනවා. මේ අපි එක පේන ලෝක අපිට නොපේන එක විතරයි වෙනස. අපිට මේ ලෝක අපේ ඇහෙන් ගියාට ගමනක් ගියාට ඒගොල්ලෝ ගිය අතරින් අපි ගියා කියලා ඒකේ කැඩෙන්නේ මොකුත් වෙන්නේ නැහැ. නෑ. ඒගොල්ලන්ට අපේ කෝච්චි පාර තියෙනවා. ඒගොල්ලන්ගේ ගොවිතැන් කරන පොල්වත් අක්වෙන්න පුළුවන්. ඉතින් අපි වල අපේ කෝච්චි ගියා කියලා ඒගොල්ලෝ පොල්ලතර මොකුත් වෙන්නේ නැහැ. එහෙමයි. ඒක අන්නේ ඒ කියන්නේ ක්‍රම දෙකක් ඒක. නමුත් ඒක වෙනස දිවස කරපෙන්න එකක් තමයි මම කිව්වේ එකක්. ඔය කිරණෝලි පේන ලෝකේ. ඒ ලෝකේ අර මේ මනුස්ස ලෝකේ තියෙන මේ අපේ භෞතික දස්කොලන් වල ස්වභාවය නෙමෙයි. මේ භෞතික දෙයක් අපි හැදුවොත් ඒකෙන් යමලෝ හරි. ඒ කිරණ ලෝකේ මාධ්‍යයක් ඒකට අනුගත වෙනවා. ඊට පස්සේ ඒ කඩන පිටලා ගියත් එතන තිබුණා වගේ තියෙනවා. දැන් එහෙම දෙයක් තියෙනවා මේ අපි අර මෙහා පැත්ත පාරෙන් යනකොට මට තැන මතක නැහැ. කොතනද කියලා. පාර අයිනේ තැන. මේ එතන පොන්ති චෛත්‍යයක් තිබුණ වාට ලකුණුත් තියෙනවා. ගල් කණු වර්ගයක් එහෙම පැත්ත දාලා තියෙනවා එතන. මොකද කවුරුත් අත ගහලා නැහැ. මේ බාලදා සමාවතේද? බාලදා සමාවතේ මේකමද? ඔව් මේ එහා පැත්තට රවුම ගිහින් යන්න එහා පැත්තට. එතකොට අපි මේ මෙහා පැත්තේ ඩයිවර් මෙතන ඉන්නකොට මම මෙතන ඉන්නවා මේ පැත්ත බැලුවාම එතකොට මේ දකුණු අත පැත්ත බැලුවාම තියෙනවා රුවන්වැලි සෑය පේන පැත්ත. එහෙමයි. අන්නේ රුවන්වැලි සෑය පේන පැත්තේම බලපුවාම මේ පාර අයිනේ. මේ වගේ ළඟ මම 4ක් විතර එහාට එන්න. ඒ රුවන්වැලි සෑයේම ආවෘතියක් තියෙනවා. මොනවද වෙනසක් නැහැ. මේ රුවන්වැලි සෑය පැත්තේ මල්ලු ගුණා ඉන්නවනේ. ගෙනියනයි. මෙතනත් ඒ වගේ මල් වෙලෙන්දොත් ඉන්නවා. අනිත් පැත්තේ වම් පැත්ත බලනකොට මල් කඩ වාගේකුත් තියෙනවා. ඒවෙන් මල් අරන් ගිහලා මේ පාර හරහා මෙහෙම ගෙනහිල්ලා. අතෙන්ද මේ මල් පූජා කරලා තියෙනවා. දැන් ඕක දැකලා ඉතින් මම එහෙම මේ චෛත්‍ය මොකද කියලා පස්සේ ටික අතට ඇවිදින්න. ඒක මොන චෛත්‍යද කියලා. අර රුවන්වැලි සෑය වගේ චෛත්‍යයක් තිබුණේ කවුද ඇවිත්? කියලා. කවුද ඇවිත්? කවුද ඇවිත් මොකද? මම ඇහුවේ පස්සේ ඒගොල්ලන්ට. මගේ ඒගොල්ලන් දකින්න නැති මේ වාහනේ නවත්තගෙන හිටිය ටික වෙලාවක්. එහෙමයි. අර හරහා යන කට්ටිය යනකම් කියලා. මගේ ඉතින් එහෙමයි. නමුත් වෙලා මම මේ තාපසේ ඉන්ජෙක්ෂන් එකක් දෙන්න තිබුණා. ඒකට වෙලාව තියෙන නිසා මේගොල්ලෝ ටික විවේක දෙන්නකට ගියා වාහනේ නවත්තගෙන හිටියා ටිකක් වෙලා. ඒකයි උනේ එතන. ඒ වුණා මම හිතාගත්තේ මේ කට්ටිය යන හින්දා මේ පොඩ්ඩක් විතර නවත්තගෙන නැති මේ පාර හරහානේ කියලා. හොඳට පැහැදිලි. ඇහැට පේනවා දැන් අපේ ඇහැ අඳුරු වෙන්නේ මේ භෞතික දර්ශන වලට. ඒක පොඩ්ඩක්වත් අඳුරක් නැහැ. හොඳට පැහැදිලිව පේනවා. ඉතින් මට පුදුම හිතුණා මේ මේ ඉස්සානේ මොකක් හරි විශේෂයක් තියෙනවනේ. අන්න අර ඒව තමයි මම කිව්වේ. අර ඉස්සර පිට පැරණි පූජනීය ඉස්සානේ කැඩිලා ලටුමුන් වෙලා ගියාට. අපේ භෞතිකයේ ලටුමුන් වෙනම තියෙනවා. අර හදපු එකේ මනෝමය රූපයක් ඉතන වෙනම තියෙනවා. ඒක හරි පිළිසිදුයි. ඒක විශේෂයි. ඒවා ඔප්ටන් වන්නේ ඔක්කොම කරන්නේ තවත් පුණ්‍යදී තියෙන දේවතාවෝ. ඒගොල්ලන්ට පුළුවන් ඒවා හිතනකොට ලස්සනලා ඔප් නැගිලා එනවා. ඒක කඩලා ඉන්නේ නැහැ හැමලේසියෙන්. දාන ගෙනියනවා පූජා කරනවා. ඔහොම තියෙනවා ජයසිරි මහ බෝධින් වහන්සේ නගත්ත විදියට තියෙනවා. උඩ මේ වැට තියෙන පහන් වැට පත්තු කරනකොට එහෙම. ඒවට ඉහ පහන් වැට පත්තු කරනවා ඔක්කොම මේ ඇයිට ඒවට තෙල් දාලා යනවා. ඒ මළුවෙන් මෙහා පැත්ත. ඔව්. ඒව කරනවා ඒ පැත්තේ. ඒ සීමාවෙන් මෙහෙම තියෙනවා. ඒ කවුද කරන්නේ පිළිස? ඒ දේවතාවෝ. දේවතාවෝ. ඒගොල්ලෝ තර මාර්ගඵල ලැබිලා ඉන්න පුළුවන් ඒවේ. සම්පූර්ණ දේවතාවෝ තේරෙනවා. ඒ දේවතාවෝ මේ භූමිය හස්තේ තමයි ඉන්නේ. භූමිය හස්තේ දේවතාවෝ අපි තට්ටු දෙකේ ගෙවල් වගේ තියෙනවා ඒගොල්ලන්ගේ ගෙවල්. ඒ වගේ ගෙවල් තියෙනවා. මේ අතරම. ආකාශෙ පිහිනුම ගෙවල් තියෙනවා. තට්ටු මේ පොළොවේ ඉදම සම්බන්ධ වෙලා. ඔය සාමාන්‍ය ඒවා තියෙන මේ දුගී පැල්පත් වගේ තමයි තව සමහරගේ ගෙවල්. ඔයින් දෙගොල්ලක් ඉන්නවා. ධර්මයේ කැමති අය ඉන්නවා අකමැති අයත් ඉන්නවා. ඒ අතර නේද? ඔව්. අකමැති අය හැදුනොත් එම් බේරෙන්න බෑ. ඔව්. මොනවා හරි ප්‍රශ්න වලට ආවොත් එන්න ඇදිලා આવොත් එහෙම හරි කරදරයි. ඔය උංගෝදිනේ කොයි අනවින කොඩු වින වගේ දේවල් කරනකොට ඒවට අමනුෂ්‍ය බාල අමනුෂ්‍ය බදිනවා. මේ ඒගොල්ලන්ගේ දොළොපි දෙන්නේ දීලා බුද පුරුදු දීලා එහෙම කරලා. ඒවට කෑදරකට බැලුනාට පස්සේ අමනුෂ්‍ය එතන අරක් ගන්නවා. ඒකට ඒ જાතිය ඒ ශරීරයට ගැලපෙන විදිහේ පරිසරයක් තමයි අර මේ ඉනා කන්න දුන්නේ කියලා නැගේ හැදින්නේ. කලක් යනකොට ඒ જાතියට උරු වෙනවා. අනිත් හරි බාධකයක්. එතකොට මොකද වෙන්නේ? අර අධි කමනුෂ්‍ය පුරස්සේ මේක ඒ ආශ්‍රිත ලඟ වෙනවා වැඩි. ඒකයි වෙන්නේ. ගුරුකම කරපු කෙනා. කරපු මිනිහා එයා පැත්තක දිගා ඉන්නවා. එයා මේ ඉතින් ඉන්සියා පලි ගැනීම හරි මොනවා හරි කරන්නේ නැහැ කරන්නේ. අසතුරුද කමන්නේ. අර මිනිස්සයා කවුරු හරි කරපේනවා බොහොම යහපත් කෙනෙක් වෙන්න පුළුවන් කරන්න දෙයක් නැහැ ඉතින්. ඒක කර්ම ඵලයක්මයි නේද අර ඒක අර කාගෙන් හරි ඒ බලපෑම ඉන්නේ කර්ම ඵලයක් නේද? ඒක තමයි නෙමෙයි.
කවදාද අපි සංසාරේ කාට කාලේ කරපුවා තමයි. ඒක කරගිලා එනවා. ඒවටින් දේශියෙන් බෑ හරි අමාරුයි ප්‍රයෝග සම්පත්තිය මුල් කරගෙන බෙහෙත් හේත් අරගෙන ඒ වගේ මිදෙන්න ඕනේ හරි අමාරුයි. එහෙම බැරි මේවත් තියෙනවා ඉතින්. මුලක් අමාරුයි. ඒ වගේ මාර්ග බල දෙවි මාදී වුණාට පර සමාපත්තියට බාධකයි ඒකට. ඒකයි වෙන්නේ. ධ්‍යාන සමාපත්තියට බාධකයි. අපේ ලෝකයන් අපි ඉන්නේ භූමියේත් ඒ වගේ මිනිස්සු යොමු කරගන්න බැරි මොකක් පුදුම අමාරුකින් තමයි කෙනෙක් යොමු කරගන්නේ. කොච්චර පිරික් කිව්වත් කොච්චර මේ පිරිත් පැන් ඉහලා නොයෙක් දේවල් කරනවා පිරිත් ඇවිල්ලා. ඒකේට මිනිස්සු යොමු කරගන්න බෑ. ඉන කෙනා බින්දනවා. ඔව්. ඒ වගේ එකක් තියෙනවා. මොකද්ද දන්නේ? එනවා. මගේ ඉන්නේ බිමේ තමයි. ඔව්. ඒකට මොකද කරන්න කියන්නේ? එනකල මොකද වෙන්නේ? එන අයට බින්දෙනවා. එන අයට බාධා කරනවා. ඒක හේතුව. මේ බින්දෙන සමගිය සමාදානය ඇතිවීමට අපි දන්න හැටි ඉස්සර කඩේව කිරිපැණි දාන සකස් කරලා රාග දාන ආදී දෙනකොට අපි නුත් එහෙම දීලා විලා පුණ්‍යානුමෝදනා කිරීම සිද්ධ කරලා හිත පදා ගත්තා. ඔව්. ඒ වගේ දේවල් තමයි කළේ. එහෙනම් දායක මණ්ඩල ආදී ඉන්න අය එකතු වෙලා මේ උපාසක දාන වගේ දේවල් තියෙනකොට විසුණු වහන්සේලටයි උපාසක මණ්ඩලයටයි මේ කිරිපැණි දාන පූජා කරලා ඒ පින් අනුමෝදන් කරලා හැම දිනකටම බෙදා හදා ගන්නවා පුණ්‍ය ශක්තිය. ඒව කරපුවාම අර මේ සමගිය සමාදානය ඇති වෙන්න හේතු වෙනවා. ඒ වගේ ප්‍රයෝග වශයෙන් පුණ්‍ය ප්‍රයෝග. ඒක ඇතුලේ සෑහෙන කරානේ ඒවා. ඒත් ඒවා තරමකට නම් හොඳයි. ඒක කරන්න දෙයක් නැහැ. ඒක ඒවා බලබල වැඩි. ඒකයි ගන්න. විශාල පින්කම් ගොඩක් කළා එහෙම සංගීත දාන. මොනවා කිව්වත් බෑ ඉතින් එහෙම ඒවා. ප්‍රතිම මාගේ විලක් අයට එහෙම ඉන්නවා. මොන විදියකින්වත් ඊට පස්සේ මේ ඒව අරින්න බෑ. කොච්චර සාධාරණත්වය යුක්තියක් කතා කරලා සුස්සන්න නැතු යනවා. මේ බොහොම ආදරේ කතා කරලා කිව්වත් බෑ බේරන්න. එහෙම අය ඉන්නවා. අවස්ථා තියෙනවා. ඒ වින්වල ඒ වගේ ඉන්න ජීවත් වෙනවා නේද? ඒ අය ජීවත් වෙනවා නේද? ඔව් ඔව්. එහෙමයි. ඒකයි. ඔය බහිරවාදී කට්ටියද එහෙම ඔව් අන්නේ ඔය අය තමයි බැඳෙන්නේ උඩට. ඒ බැඳුනහම ඒ අය තමයි ඉන්නේ. ඉස්සර මේ ජීවියා හරියට හිටියේ දැන් මාස කියන්නේ අවුරුද්දකට ඉස්සෙල්ලා. එහෙමයි. ඒක විශාල රටනක් වගේ තිබුණා කරන්න සිද්ධ වුණා. සමාධියෙන් කරපු එක. විශාල සුලි බැවෙනවා ඒකෙදී. මහා බලශක්ති සුලි බැවිලා විශ්වයම සුද්ධ වෙන එක. ඒක මට පුදුමයි ඒක පුදුමාකාර සිද්ධියක්. ඒ වෙලේ මේ වැඩි කැටියක් ගන්න සිටිය කාලේ හිටපු අමනුෂ කොට්ටාස. බැදිලා මේ විශ්වයේ සක්වලේ හිටපුවායි පවා බුදුදහම ඉක්මනින් විනාශ කරන්න. ඒගොල්ලෝ පරමාර්ථය. හැකි ඉක්මනින් බුදුදහම ලෝකයෙන් තුරන් කරන්න ඕනේ කියලා. ඒ සඳහා අවශ්‍ය කරන මූලස්ථානයේ තියෙන මිනිස්සු අතරේ. ලංකාවේ තමයි මේ තමයි මධ්‍ය දේශයේ ප්‍රදේශයේ. දැසිරි මහ බෝධි වහන්සේ සහිත සීමාව. මේ සීමාව විනාශ කිරීමට සක්වලින් පවා ඇවිදලා හිටියා. සම්බන්ධ කරලා තියලා. ඒ මේ පිළිලා හිටියේ එහෙම. අඩිය ගහන දෙයක් නෑ ඒ තරම් සීමාව. උන්ට ගාන වදින්න නැතුව මිසක් මේ තරමට හිටියා. මේ විශාල පිරිස ඔක්කොම මෙච්චර කල් කරගත්ත පාප කර්මයන්ට මේ උන් කරගත්ත ඒවා විශේෂ හිරන උන් වටාම ඇති එකතු වුණා. ඒක මහා කියන්නේ දිග ලණු වාගේ. මහා විශාලට හැදි ඒව ඇදලා ගියා ඒගොල්ලෝගේ ලෝකවලට. ඒ කියන්නේ හිමි ලෝකයේද අපායට ඇදලා යනවා. මහා කල් කඩා වාගේ මහා විශාල ලැබෙරිච්ච කඩම් ඒවත් එක කෝටි ගණන් කියන්න බෑ යමනුස්සය. ඒගොල්ලෝ එහෙම ඇදලා ගියා ලෝකාන්ත නරකයක. එහෙම ගිහිලා අන්තිමට සුද්ධ වුණා. දැන් මේ කාලේ නෝන හුඟක් අඩු වෙලා ඉතින් ප්‍රශ්න මොකුත් නැහැ. මේ සුද්ධි ආවේ නැත්නම් එහෙම ලොකු විනාශයක් උන් කරන්න හිටියේ. උන්ට පුළුවන්කමක් තියෙනවා 1000ක් එකතු වුණාම එක මිනිහෙන් මරන්න උපක්‍රම. ඔය විද්‍යා ලෝකයක් තියෙනවා. ඒ විද්‍යානුකූල ලෝකේ හදා තියෙන උපකරණ වල ඇති. ඒ උපකරණ වල විදුලි ආලෝකය එක්කෙනෙකුට දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කිරණ වර්ගයක්. ඒ කිරණ දෙන්න පුළුවන් ඒක ප්‍රමාණයයි. මේ සාමාන්‍ය මිනිස්සෙකුට එල්ල කළොත් එහෙම ඒ මිනිස්සයා එල්ල කරගෙනම හිටියොත් ඒක දරන්න බැරිලා මිනිහම දන්නේ නැහැ කලාන්ත හැදිලා වැටෙනවා. බැරිලා වැටෙනවා. හෘදයක් සුරෙල්ල හැදුවොත් එහෙම වෙන්නේ ඒක. ඉතින් 1000ක් එකතු වෙලා එකෙක් මරන්න ඕනේ. ඉතින් ඒක ලොකු දෙයක් නෙමෙයි උන්ගේ හිටපු කාරණේ පිටිදේ හැටියට ඒ වැඩි කරන්නේ ඒක. ඉතින් ඒක කරන්න ලැහැත් වෙලා හිටියේ උන්ගේ රාජ්‍යයක් තියෙනවා. ඔය රාජ්‍යයේ ඉස්සලා උන් දෙලා ඉන්න ඕනේ. ඒකෙන් තමයි ප්‍රමාද වුනේ. මේ ටික කරලා දෙන්නේ උන්ට රාජ්‍ය හිමිකමක් තියෙනවා. ඒ හිමිකම ලැබෙන්න ඕනේ. ඒ උන්ගේ ලෝකවල කටහඬව. ඒ නිසා විතර ප්‍රමාදයෙන් තමයි මෙච්චර කල් බේරි හිටියේ.
දැන් මේ මිනිස් සංගතිය විනාශ කරනවා කොයි මොහොතක හරි සාමුති. දැන් බුදුරජාණන් වහන්සේ අහලා තියෙනවා මේ කාලයකට මෙච්චර සෙනග හිටපු මේ රටවල් වල ප්‍රදේශවල සෙනග හොඳටම මිහිග වෙන්න හේතුව මොකද්ද කියලා. ඒකට කියා තියෙනවා මේ මිනිසුන් දුස්චරිත වල හැසිරෙනකොට පාපයේ හැසිරෙනකොට මේ දේවතාවෝ මේ උන්ට විරුද්ධව තියා හිටපු ප්‍රබල අමනුෂ්‍යයෝ නිදහස් කරලා යනවා කියලා. ආයි උන්ගේ රැකවල සලසා දෙන්නේ නැහැ කියලා. ගෙනහිල්ලා. ඒ අමනුෂ්‍යය ඇවිදින මේ මිනිස්සු මරනවලු. ඒ විතර අමනුෂ්‍යයට මිනිස්සු මරන්න පුළුවන් හැකියාවක් තියෙන බව ඔප්පු වෙනවා මේ ත්‍රිපිටකයේ කාලෙකොල්ලේ. ඒකෙන් මේ දාලෝතේ ජනතාව උදාසලා යනවා කියලා. ආරස්සාවට හිටපෙන්න අන්තිමට විරුද්ධවට එනවා. ආරස්සාවට හිටපු කට්ටියම විරුද්ධවට එනවා. ඔව් ඒගොල්ලෝ දැන් ආරස්සාවට ඉන්න කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ ආරක්ෂා කරනවා. යදම් වාගේ බැදගෙන ගිහිල්ලා තියාගෙන මේ ආයුධ සංවරේ පිටෝමින් මහන්සියවි හදනවා. නමුත් අන්තිමට බලනකොට මේ මිනිස්සු මේ වරචල වුණාම දුෂ්චරිත වුණාම මේම මිනිසුන්ව අපි රකින්නේ. ඊට ඒ දේවතාවම කරහෙදෙනවා. අපි ඒව රකින්න ඕනේ අපේ පාඩුවේ නිකන් ඉන්න මොකද දාන්න නිකන් ඉන්නවා. ඊට පස්සේ අමනුෂ්‍යයින්ට නිදහස් කරලා දාන්න නිකන් ඉන්නවා. දෙවියන්ට ගහන්න බෑ අමනුෂ්‍යයින්ට. ඒ අමනුෂ්‍යය ඊට පස්සේ ඇවිදින්න පලි ගන්නවා ඔක්කොම කරලා විනාශ කරලා දානවා. ඒතර මහ විනාශයක් ලෝකේ. ඉතින් ඒකට වෙහිලා වෙහිලා ඒක කනහනවා. එහෙම දේවල් කරනවා. බොහෝ කොට කරන්නේ එහෙම දේවල්. පිරිසක් එකල ප්‍රබල පිරිසක් වෙහිලා එක දිනක මනස අවුල් කරනවා. අවුල් ඒ මාධ්‍යයෙන් මරනවා කීප දෙනෙක්. එහෙම කරන විනාශ කරනවා. එහෙම මහා ආසන්න කාලයක් ලැබලා තිබුණා. දැන් ඈත් වුණාද? දැන් ඒක එන්නේ නැහැ. කොහොමද? දෙන්න බෑ. හේතු නැතුව ගියා. සම්පූර්ණ විදිලාම ගියා ඉතින්. දන්තවාදුවේ වට කරලා තිබුණේ නැවතනම. කොච්චර ශාස්ත්‍රීයකෝ තිබිට ප්‍රදේශයක්ද රජ කාලේ. දැන් මේ කාලේ එනකොට තවමත් නැහැ නේ ගහකුල හදාගන්න කොච්චර අමාරුද. දැන් තමයි මෑත රටේ හොලිට හදාගත්ත ගහකුල කරින්ද. ඒ තරම් අමාරුයි මේ ශාස්ත්‍රීය පළදාන ගහකුල හදාගන්න. ඉතින් අපේ අටුවා වල තියෙන්නේ මේ ධාතු අන්තර්දාන කතාව විග්‍රහ කරනකොට අවුරුදු 5000 ගිය තැනදී මේ වයිකම කාලේ පෙන්නන්නේ. ඒ කාලේදී මේ සියලුම ධාතු මහා සෑයට එකතු වෙනවා කියලා. මහා සෑය රුවන්වැලි සෑයට. ඒකේ වෙලා හිට අනිත් කිසිම දෙයක් ඒක කෙලගත් තරම්වත් ධාතු උන්වහන්සේ නමක් විනාශ වෙන්නේ නැහැ ඒක මේ වෙනසෙන්නේ නැහැ. ඒවා එකතු වෙලා සම්පූර්ණයෙන්ම එතනින් වඩනවලු මේ අර ජයසිරි මහ බෝධි වහන්සේ ළඟට. වෙලට එතෙන්දී මේ පෙර හිටියා වාගේ බල වජ්‍රාසනේ මතුවෙලා මේ ඉඳලා එතනින් මේ බුද්ධ දේහයම ඇවිලා මේ මුළු ශරීරයේම තේජත් විහිදෙනවලු තේජෝ කසිනේ නැගිලා. මේ විහිදෙනවලු ශක්තියක් බබලෝට යනවා. ඒ කිරණ වලට බහුව වෙලා පිච්චින සම්පූර්ණ විනාශය යනවලු ධාතු අන්තර්දාන යනවලු. ඒතර මේ ධාතු අන්තර්දානය බලන්න එදාට කිසිම මිනිසෙක් නැහැලු. ඒ කියන්නේ අවුරුදු 5000 තව 2500යි ඒතර කියන කාලෙට. මොකද ප්‍රශ්නේ කියන එක නැති වෙන හේතුව කියලා නෑ. එතකොට එහෙනම් අපි කොච්චර ශාස්ත්‍රීය කරන්න හැදුවත් මොනවා කරන්න හැදුවත් තව දැන් 2500 ගිහිලා නේ කොටසක් තියෙන්නේ. 2300 ගණනක් විතර තියෙන්නේ තව. ඔය කියන කාලෙට. මේ ධාතු අන්තර්දානය බලන්න කිසිම මිනිසෙක් නැහැලු මනුස්ස ලෝකේ. ඒ අටුවාවේ විග්‍රහ වෙන්නේ එහෙමයි. ඉතින් ඔය විදිහට වෙනකොට අපිට හිතා ගන්න අමාරුයි කවදා හරි බුද්ධහම සම්පූර්ණව ප්‍රතික්ෂේප කරන්න දැම්මොත් මිනිස්සු. මේ සම්මිය දේවතාව සම්පූර්ණව අත්හිටවන්න පුළුවන් ඒගොල්ලන්ගේ රැකවරණ තියෙනවා. දුන්නොත් ඒ මර විනාශ වෙන්නත් පුළුවන්. ඒ ලෝකෙට බලපාන්න වෙන්නේ ඒක. කෙනෙකුට දෙන්නේ උත් නෙමෙයි. මුළු මනුස්ස ලෝකෙටම. මනුස්ස ලෝකෙටම නේද? මනුස්ස ලෝකෙට. මනුස්ස ලෝකෙට පමණයි නේද? මනුස්ස ලෝකෙට පමණයිද කිව්වද බලපාන? නෑ ලංකාවේ විශේෂයෙන් බලපාන බෞද්ධ ජනතාවම නැතිලා යනවනේ. බෞද්ධ ජනතාව කොහේ හරි ඉන්නවනම් තියෙනවා. බෞද්ධ ජනතාව නැතිලා ගියොත් එහෙම. ඒක නැති කරගන්නේ තේ අයම මොනවා කරන්නද? අපි ඉවරක් බෑ ඔය අපිට නවලක් හඳා බෑ ධර්මතාවයක් නේ ඔය. කොහොම හරි 2500 ගාන ඔය කාලේ වෙනකොට ඔය සිද්ධිය වෙන්න දාට මිනිත් පුරුටක්වත් ඔය ටික බලන්න තත්ත්වෙ හැදිලා තියෙන්න ඕනේ. කොයි ක්‍රමෙන් හරි. යන ධාතු අන්තර්දානය එහෙම පේන්නේ නැතුව යනවා කියන්නේ ඔය සීමාවට කවුරුවත් එන්නේ කාලයක් වෙන්න ඕනේ. ඒ කාලේ වෙනකොට. වල කොච්චර සරු කරලා දැදුවත්.
තව අවුරුදු 2000ක් පවත්වන්න බැරි වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අනාගත බය සූත්‍ර වල පෙන්නලා තියෙන එකනේ. හැකිතරම් ඉක්මන් කරලා ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ලැබුණු ධර්මයෙන් මේ අවබෝධ කරගන්න උත්සාහ කරන්න. නැති වෙන දේ පිළිබඳව පස්සේ යන්න ළඟට ඒව රකින්න යන්න එපා. මේක කරන්න බැරි දෙයක් කියලා. ලැබිලා තියෙන අවස්ථාවේ පුළුවන් තරම් ප්‍රයෝජන ලබා ගන්න කියන්නේ. උදින් රටවල් අතර පවතින යුද්ධ වලිනුත් ඉතින් ඒකනේ සිද්ධ වෙන්නේ. රටවල් අතර පවතින යුද්ධ වලිනුත් ඒකනේ සිද්ධ වෙන්නේ. රටවල් අතර පවතින යුද්ධ වලිනුත් ඔව් එක එක ජාතීන් අතර ඔව් ඒකමනේ සිද්ධ වෙගෙන ඉන්නේ. ඒක තමයි තියෙන්නේ. දැන් සමහර රටවල් තියෙනවා පෙරිපෙනි හාමුදුරුවන්ට පිළි තියෙන රටවල් තියෙනවා. එහෙමයි. අර මොනවද මේ උන්ගේ ආගමික වශයෙන් ඒක මෙහෙර ගන්න මූල ධර්මවාදී වාගේ. ඔව් එහෙමයි. ඒ වගේ ගැටි අරගෙන. පිටපාත වල විසුණු වහන්සේ නමකට පිළි තියලා බලලා දාලා එහෙම. ආරයිනම්. එහෙම කරපු එක හරියට එහෙම අදහස් වෙලා තිබුණා. පොක කාලේ අර මේවල. මේ ඉන්ටර්නෙට් එකේ දාලා එහෙම. සුපර්.